මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කැරමල් පුඩින් එක තමයි අද මම ඔයගලන්ට අරගෙන ආවේ. අද මම ඔයගලන්ට මේ කැරමල් පුඩින් එක හදන විදිය කියලා දෙන්නේ මිල්ක් මේඩ් නැතුව කිරිපිටි වලින්. ඉතින් කිරිපිටි වලින් හරිම රසට හදා ගන්න පුළුවන්. හරිම ලේසියි මේක හදන්න. ප්‍රධාන අමුද්‍රව්‍ය 3යි ඕන කරන්නේ. ගොඩක් රසට ගොඩක් ලේසියෙන් හදන විදිය තමයි මම අද කියලා දෙන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. අද මම ටිකක් ලොකු ප්‍රමාණයක කැරමල් පොඩිමක් තමයි ලෑස්ති කරගන්නේ. මම ඒකට අරගෙන තියෙනවා හරියටම කිරි ලීටර් එකක්, කිරිපිටි ග්‍රෑම් 150ක්, වතුර ලීටර් එකක දිය කළ අරගන්න. ඔයා පොඩි ප්‍රමාණයක් හදනවා නම් හරියටම වාට පුළුවන් මිලිලීටර් 500ක් වගේ කිරි අරගන්න. දැන් ඒක පැත්තකින් තියාගන්න. ඊට අමතරව අපිට ඕන කරන සාමාන්‍ය ප්‍රමාණය බිත්තර 8ක්. ටිකක් ලොකු බිත්තර ගන්න ඕන බිත්තර 6ක් වගේ ගන්න. ඊළඟට හරියටම සීනි ග්‍රෑම් 200ක් ඕනේ. ඊට අමතරව කැරමල් එක හදාගන්න අපිට සීනි ග්‍රෑම් 60ක් ඕනේ. ඔන්න ඔය ටික තමයි ඕන කරන්නේ. අපි දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා. දැන් අපි මුලින්ම කැරමල් එක හදාගමු. කැරමල් එක හදාගන්නදී තිත්ත නැතුව හදාගන්න ඕනේ. ඔයා මෙන්න මේ විදිහට පෑන් එකක් ලිපෙදලා මුලින්ම පෑන් එක ටිකක් රත් කරගන්න. ඊට පස්සේ ගත සීනි ටික මෙන්න මේ විදිහට විසිරලා යන විදිහට දාගන්න පෑන් එකට මෙන්න මේ වගේ. ඊළඟට ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියාගන්න. ගින්දර වැඩි කරගන්න එපා. ඔය විදිහටම සීනි ටික කැරමල් වෙන්න දෙන්න. හැඳි දාන්නත් එපා. ඔය වගේම තියාගන්න අඩු ගින්දරේ. සීනි ටිකේ පාට වෙනස් වෙගෙන ඉද්දි වාට පුළුවන් මෙන්න මේ විදිහට පෑන් එක පොඩ්ඩක් සොලව ගන්න. මෙන්න මේ වගේ. මේ වෙලාව ඔයා හොඳින් නටන උණු වතුර මේසනේ 3ක් වගේ ලෑස්ති කරගන්න. දැන් කැරමල් එක මෙන්න මේ වගේ හොඳට දිය වුණාට පස්සේ වාට පුළුවන් හැඳ දාලා හොඳින් කලවම් කරලා වතුර ටික දාගන්න. ඔයා මේ කැරමල් එක හොඳට ටිකක් උකු වෙනකන් හදාගන්න. මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ ඔයාට පුළුවන් පුඩින් එක හදන භාජනයට මේ කැරමල් එක දාලා මෙන්න මේ විදිහට හදාගන්න. භාජනය හැමදාටම යන විදිහට මෙන්න මේ වගේ කැරමල් එක දාගන්න. දැන් ඒක පොඩ්ඩක් හොඳින් සෙට් වෙනකම් පැත්තකින් තියාගන්න. දැන් අපි පුඩි මිශ්‍රණය ලෑස්ති කරගමු. මෙතන මම බිත්තර 8ක් අරන් තිනවා සාමාන්‍ය ප්‍රමාණය බිත්තර. මුලින්ම බිත්තර ටික විස් කර ගන්න කලින් ඒකට වෙල්ලත් හැඳි එකක් සහ ලුණු චුට්ටක් දාගන්න. දැන් ඔයාට පුළුවන් මේ ටික හොඳට විස් කරගන්න. හොඳට විස් කරගන්න. කැරමල් පුඩින් එකේ හොඳට සිදුරු වෙනවා නම් බිත්තර ටික හොඳින් ගසා ගන්න ඕනේ. හොඳට විනාඩි 5ක් විතර හොඳින් පෙනෙනකන් අපි විස් කරගමු. විනාඩි 5කට පස්සේ මම මේකට එකතු කරගන්නවා සීනි ටික. සීනි ටිකක් දාලා සීනි ටික හොඳට දිය වෙනකන් මෙන්න මේ වගේ විස් කරගන්න. මේ විදිහට කළාම පුඩින් එකේ ඇතුළ හොඳ මෙලෙක් ගතියට තමයි එන්නේ. දැන් සීනි ටිකත් හොඳට දිය වුණාට පස්සේ ඊළඟට මම කිරි ටික එකතු කරගන්නවා. අන්තිමට කිරි ටික එකතු කරලා නැවත විනාඩි 5ක් වගේ හොඳට විස් කරගන්න. මේ වගේ හොඳට පෙනෙනකම් විස් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ මිශ්‍රණය පුඩින් එක හදාගන්න භාජනයට දාගන්න. දාලා මෙන්න මේ විදිහට හොඳට ඔයාලට පුළුවන් උඩ වහ ගන්න. වතුර යන්නේ නැති වෙන්න උඩ හොඳින් වහ ගන්න ඕනේ. ඊට පස්සේ මම භාජනයක් ලිපේ තියලා වතුර ටිකක් දාගන්නවා. ඊළඟට ඒකට ස්ටෑන්ඩ් එකක් තියන්න ඕනේ. අපි මේ ගත්ත පුඩින් භාජනය තියාගන්න. දැන් මේ වතුරක හොඳට රත් කරගන්න. ඉතින් මෙන්න මේ වගේ හොඳට රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් පුඩින් එක තියාගන්න. ඉතින් මම මෙතන කිලෝ 1.5ක ටිකක් ලොකු පුඩින් එකක් තමයි හදන්නේ. ඉතින් මේ වගේ පුඩින් එකක් හදනවා නම් සාමාන්‍ය කාලේ පැයක් වගේ යනවා. පොඩි පුඩින් එකක් නම් පැය භාගයක් වගේ තමයි යන්නේ. ඉතින් ගින්දර සාමාන්‍ය ප්‍රමාණය තියලා හොඳට මේක අපි ස්ටීම් කරගමු. මේ විදිහට තියලා ලිපේ ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට අරගෙන පුඩින් එක ඔයා හොඳින් හදාගන්න. ඉතින් මම හරියට විනාඩි 45කට පස්සේ බැලුවා. එතකොටත් උඩ පොඩ්ඩක් තෙත ගතියට තිබ්බේ. මම තව ලිපේ ගින්දර අඩු කරලා තව පැය කාලක් වගේ තිබ්බා. ඉතින් මේ හරියට මොන පැයකට පස්සේ දැන් පුඩින් එක හොඳින් හැදිලා තින්. ඉතින් මෙතන ප්‍රමාණය වැඩි නිසා තමයි පැයක් වගේ ගියේ. දැන් ඔයාලට පුළුවන් මේ පුඩින් එක හොඳටම නිවෙනකන් තියාගන්න. හොඳින් නිවුණට පස්සේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ පැය 2ක් විතර දාලා තියන්න. ඉතින් මේ මම පැය 2කට පස්සේ අරගෙන ආවා. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට පුඩින් එක අනිත් පැත්ත හරව ගන්න. ඉතින් ඔයාලට පේනවා ඉතින් හරිම ලස්සනට තියෙනවා. ලස්සනයි වගේම තමයි මේ පුඩින් එක හරිම පුළුන් වගේ පොඩ්ඩක්වත් හයිය ගතියට නෑ. ඉතින් හරිම රසයි. මිල්ක් මේඩ් ඕන කරන්නේ නෑ. පිටිකිරි වලින් ගොඩාක් රසට හදා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මෙන්න මේ පුඩින් එක හදලා බලන්න. ගොඩාක් රසවත් ගොඩාක් ලේසි රෙසිපි එකක්. ඉතින් හැදුවට පස්සේ කොහොමද කියන අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. මගේ වීඩියෝ එක නරඹුවාට බොහොම ස්තුතියි.